හෙලෝ ගයිස් මම මේ කියලා දෙන දේවල් ගොඩක් ඇදගත්තේ දැනට ලංකාවේ ෆැෂන් මොඩලින් කරන හැමෝටම. ඒ වගේම ෆැෂන් මොඩලින් ඉන්ඩස්ට්‍රියකට ඇතුල් වෙන්න හීන දකින හැමෝටම. ඒ වගේම දැනට ඉන්ටර්නැෂනල් පැජන්ට් වලට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ඉන්න ෆැෂන් මොඩල්ස්ලා හැමෝටම. ඉතින් ෆැෂන් මොඩලින් ගත්තොත් ලංකාවේ ෆැෂන් මොඩලින් ඉන්ටර්නැෂනල් ෆැෂන් මොඩලින් කියන්නේ හරියට අහසට පොළොව වගේ. ඉතින් ඉන්ටර්නැෂනල් ෆැෂන් මොඩලින් ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙනවා නම් ඔවුන්ගේ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒවා නැතුව ලෝකෙ කිසිම කෙනෙක් ඔවුන්ගේ වැඩවලට කිසිම හේතුවකට සම්බන්ධ කරගන්නේ නැහැ. ලංකා ෆැෂන් මොඩලින් වල හිස්ටරි එක ගත්තොත් අවුරුදු 50ක් වෙන්න පුළුවන්, අවුරුදු 100ක් වෙන්න පුළුවන්. හැබැයි දැනට ලංකාවෙන් නියෝජනය කරන ඉන්ටර්නැෂනල් ෆැෂන් මොඩල්ස් වල ඉන්නේ මම අර පළවෙනි වීඩියෝ එකෙන් කියපු කීප දෙනෙක් විතරයි. හරි එහෙනම් අපි දැන් බලමු මේ ලෙවල් එකට යන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඉන්ටර්නැෂනල් ෆැෂන් මොඩල් කෙනෙක් වෙන්න නම් අපි ෆලෝ කරන්න ඕන පළවෙනිම ස්ටෙප් එක තමයි Tamanට ආවේනික ස්ටයිල් එකක්, Tamanට ආවේනික ලුක් එකක් හදාගන්න ඕනේ. Cheers.